බලන්න කැමති හැමෝටම අපි කලින් වීඩියෝ එකේදී ගෙනාපු Tomb of Fallen God කතා මාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒක ගිහින් බලලා ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න කියලාත් අපි ඔයාලගෙන් ඉල්ලනවා. කතාව ඉවර වුණේ චෙන්නන් මකරව මරණ තැන ඉන්නේ. ඉතින් ඊට පස්සේ චෙන්නන් කුමරියවත් එක්කගෙන එතනින් යනවා. මෙහෙම යනකොට කුමරිය චෙන්නන්ගෙන් අහනවා ඔයාට ඔයාගේ බලය හම්බුණාද කියලා. ඉතින් චෙන්නන් කියනවා අපි ඉස්සෙල්ලා මෙතනින් ගිහින් ඉමු පස්සේ ඒ ගැන කතා කරමු කියලා. මේ දෙන්න මෙහෙම කතා කර කර ඉන්නකොට මෙතෙන්ට කුමරියගේ මාස්ටර් එනවා. ඉතින් එයා ඇවිල්ලා චෙන්නන්ගෙන් හුයි දුන්න අරගන්නවා. ඉතින් ඊට පස්සේ කුමරිය අහනවා ඔයා ඇයි ආවේ අපිව නවත්තන්නද කියලා. එතකොට කුමරියගේ මාස්ටර් කියනවා නෑ මං ආවේ ඔයාලට උදව් කරන්න කියලා. ඉතින් මෙයා මෙහෙම කියලා චෙන්නන්වත් අරගෙන ඒ පාලමෙන් බිමට පයින්නවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා එතෙන්ට කුමරියගේ සහෝදරයයි ලිනුයි එනවා. ඉතින් එයා ලින් චෝදනා කරනවා චෙන්නන්ව අත්අඩංගුවට ගන්න කියලා. මොකද එයා හුයි දුන්න හොරකම් කරා කියලා. කුමරියගේ සහෝදරිය කියනවා නෑ චෙන්නන් හුයි දුන්න හොරකම් කරේ නෑ. එයා ඒක ණයට ගත්තා කියලා. එතකොට ලින් අහනවා එතකොට එයා මගේ මකරම් මරප්පකට ඔයා මොකද කියන්නේ? එයා ඔක නිකන් අතාරිනවද කියලා. එතකොට කුමරිය කියනවා ඔයාගේ මකරා කොහොමත් මිනිස්සුන්ව කාලන්න හැදුනේ. එහෙම මකරෙක් මරුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොට ලින් තරහෙන් අහනවා එතකොට චෙන්නන් කුමරිය පැහැරගත් එක ගැන මොකද කියන්නේ? දැන් චෙන්නන් කුමරියව පැහැරගෙන මාලිගාවෙන් යන්න ගියානේ කියලා. එතකොට කුමරියගේ සහෝදරිය කුමරියගෙන් අහනවා මේ කියන කතාව ඇත්තද චෙන්නන් ඔයාව පැහැරගත්තද කියලා. ඉතින් එතකොට කුමරිය කියනවා නෑ චෙන්නන් මාව පැහැරගත්තේ නැහැ. අපි දෙන්න නිකන් කතා කරන්න ආව විතරයි කියලා. ඊට පස්සේ අපිට චෙන්නන්වයි කුමරියගේ මාස්ටර්වයි පෙන්නනවා. ඉතින් මේ දෙන්නා කතා කර කර ඉන්නවා. ඉතින් එතකොට චෙන්නන් මාස්ටර්ට එයා පරිවර්තනය කරපු පොතේ අන්තිම පිටුව කියලා ඒක දෙනවා. ඊට පස්සේ මාස්ටර් අහනවා ඔයාට මේකේ තිබිච්ච දේවල් තේරුණාද කියලා. එතකොට චෙන්නන් කියනවා ඔව් මට ඒකේ තියෙන්නේ මොනවද කියලා හොඳට තේරුණා කියලා. එතකොට මාස්ටර් කියනවා මම මේක ඔයාට කිව්වේ නැත්තේ ඔයා ඒ ගැන වැරදියට හිතන හින්දා කියලා. ඉතින් ඊට පස්සේ චෙන්නනුත් ඒ ගැන වැඩි දේවල් යන්නේ නැහැ. මෙහෙම කතා කර කර ඉන්නකොට මෙතෙන්ට කුමරියයි කුමරියගේ සහෝදරියයි එනවා. ඊට පස්සේ චෙන්නන් කුමරියගේ සහෝදරියගෙන් අහනවා ඔයා මට මුකුත් කියන්නේ නැද්ද කියලා. ඔයා මට දඬුවම් කරනවද කියලා. එතකොට කුමරියගේ සහෝදරිය කියනවා නෑ එහෙම කරන්නේ නැහැ. ඔයාට පුළුවන් අපිත් එක්ක දිගටම මාලිගාවේ නතර වෙන්න. මොකද මේ හොයි දුන්න පාවිච්චි කරන්න පුළුවන් ඔයාට විතරයි කියලා. ඒ වගේම කියනවා ඔයා මාලිගාවේ නතර වුණොත් ඔයාව එක්කෙනෙකුට විතරයි පහත් වෙන්නේ. ඔයා හැමෝටම වඩා උසස් වෙනවා කියලා. ඉතින් චෙන්නන් කියනවා එහෙම වුණා කියලා ඒකෙන් මට වැක්සි දෙයක් ලැබෙන්නේ නැහැ. ඒකින්ද මං ඒකට කැමති නැහැ කියලා. එතකොට කුමරියත් කියනවා ඔව් එහෙම උසස් වුණා කියලා කිසිම දෙයක් නැහැ වැඩක් නැහැ කියලා. ඉතින් එතකොටම කුමරියගේ සහෝදරිය අහනවා ඔය දෙන්න මොකද එකට මාලිගාවෙන් පැනලා යන්න ගියේ? ඔය දෙන්න අතර මොනවා හරි තියනවාද කියලා. එතකොට කුමරියයි චෙන්නන් මුණ බලාගෙන අහක බලාගෙන දෙන්න රණ්ඩු වෙනවා. ඉතින් එතකොට චෙන්නන් කියනවා මට මේ වගේ කැත කෙල්ලෙක් ඕනේ නැහැ. මට ලස්සන පෙම්වතියක් ඉන්නවා කියලා. ඉතින් මේක අහලා කුමරිය අහනවා කවුද එයා කොහෙද ඉන්නේ කියලා. එතකොට චෙන්නන් ටිකක් දුකින් කියනවා එයා ගොඩක් ඈත පළාතක ඉන්නේ කියලා. එතකොට කුමරිය කියනවා ඔයාට එයා ළඟට යන්න ඕනේද කියලා. ඉතින් චෙන්නන් ඔව් මට එයාව හොයාගන්න ඕනි කියනවා. ඉතින් එතකොට ආපහු කුමරියගේ සහෝදරිය අහනවා ඔයාගේ අදහස වෙනස් වෙන එකක් නැද්ද කියලා. ඉතින් චෙන්නන් නැහැ වෙනස් වෙන්නේ නැහැ මට සංචාරය කරන්න ඕනේ කියලා කියනවා. ඉතින් මෙහෙම කියලා චෙන්නන් එතනින් යන්න හදනකොට කුමරියගේ මාස්ටර් ඩොන්ඩොන්ව අරන් කියනවා මේ මකර පැටියව මල් ළඟ තියලා ගිහිල්ලා ඔයා හොඳට කල්පනා කරන්න කියලා. ඉතින් ඊට පස්සේ අපිට කල්පනා කරන චෙන්නන්ව පෙන්නනවා. මෙහෙම චෙන්නන් කල්පනා කර කර ඉද්දි චෙන්නන්ට ලියුමක් එනවා. ඉතින් ඊට පස්සේ අපිට මාස්ටර්වයි කුමරියගේ සහෝදරියවයි පෙන්නනවා. එතකොටම කුමරියගේ සහෝදරිය මාස්ටර්ට කියනවා ඔයාට ගොඩක් ස්තුතියි අද කරපු උදව්වට කියලා. එතකොට මාස්ටර් කියනවා රාජ්‍ය ගොඩක් අස්ථායි. දිගටම මගෙන් උදව් බලාපොරොත්තු වෙන්න එපා. ඔයා තනියම දේවල් කරන්න ඕනි කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා අර දේවතාවියක් විදිහට හඳුන්වන ගෑනු ළමයාගේ පිරිමි ළඟට වෙලා කුමරිය ඉන්නවා. ඉතින් එයා ප්‍රාර්ථනා කරනවා එයාව මේ කරදර වලින් ගලවන්න කියලා. එතකොට එතෙන්ට චෙන්නන් නැවිත් කියනවා ඔය කෙනා ඔයාව කරදර වලින් ගලවන්නේ නැහැ. එයා ඔයාව කරදර වලට දානවා කියලා. එතකොට කුමරිය කියනවා දේවතාවියට අපහාස කරන්න එපා කියලා.
ඉතින් මෙහෙම කියලත් මේ දෙන්න ආපහු රණ්ඩු වෙනවා. ඊට පස්සේ චෙන්නන් අහනවා ඔයා මොකටද මට මෙතෙන්ට එන්න කිව්වේ කියලා. එතකොට කුමරිය කියනවා අපිට මේකෙන් ගැලවෙන්න මට හොඳ අදහසක් තියෙනවා කියලා. ඉතින් එහෙම කියලා කුමරිය චෙන්නන්ට රහසක් කියනවා. ඉතින් චෙන්නන්ට කුමරිය කියන්නේ එයාව විවාහ කරගන්න කියලා. ඉතින් චෙන්නන් මේක අහලා ගොඩක් පුදුම වෙලා ඔයාට පිස්සුද කියලා අහනවා. මට නම් බෑ කියනවා. එතකොට කුමරිය කියනවා එහෙම කරොත් විතරයි අපි දෙන්නට මේ කරදරෙන් ගැලවෙන්න පුළුවන් කියලා. නම් මේකට කොච්චර අකමැති වුණත් වැඩක් වෙන්නේ නැහැ. කුමරිය මාස්ටර්ගෙන් මම මේ දේ ගැන ඉල්ලන්නම් කියලා එතනින් යන්න යනවා. චෙන්නන් කියනවා මම තාම මේකට එකඟ වෙලා නැහැ කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා ලින්න එයා ගොඩක් තරහෙන් ඉන්නවා. චෙන්නන් එයාගේ මකරාව මැරුවා. එයාට කිසිම දෙයක් දැන් නැහැ කියලා. ඉතින් එතකොට එයාගේ තාත්තා කියනවා තරහ ගන්න එපා මං ඔයාට තෑග්ගක් ලැහැස්ති කරා කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා ගොඩක් ලොකු මකරෙක්. ඉතින් එයාව පාලනය කරන්නේ චූටි විසිල් එකක් වගේ එහෙකින් කියලා පෙන්නනවා. එතකොට ලින් අහනවා තාත්තේ මේක කොහෙන්ද කියලා. එතකොට එයාගේ තාත්තා කියනවා මේක මට ගොඩක් බලවත් කෙනෙක්ගෙන් ලැබිච්ච තෑග්ගක් කියලා. ඉතින් ඊට පස්සේ අපිට එක සීන් එකක් පෙන්නනවා මේ රාජ්‍යයට වෙස් මුණු දාගත්තු කට්ටියක් එනවා. ඊට පස්සේ සීන් එක හැම මෙතනින් කට් කරලා අපිට පෙන්නනවා උත්සවයක්. ඒ උත්සවේ පවත්වන්නේ අධිරාජ්‍යගේ උපන්දිනේ සමරන්න. ඉතින් මේ උත්සවයට චෙන්නනුත් එනවා. ඉතින් මෙහෙම චෙන්නන් එනකොට චෙන්නන්ට ලින්කොනොහියාගේ තාත්තවයි හම්බෙනවා. ඉතින් මෙතනදී ලින් ගොඩක් අපහාස වෙන විදිහට චෙන්නන්ට කතා කරනවා. ඒ චෙන්නන් ඒකට මුකුත් කියන්නේ නැතුව අහගෙන ඉන්නා. ඉතින් මෙතෙන්ට කුමරියගේ සේවිකාව ඇවිල්ලා කුමරිය චෙන්නන්ව එක්කන් එන්න කිව්වා කියලා එක්කන් යනවා. ඊට පස්සේ චෙන්නන්න කුමරිය ළඟට එක්කයි යනවා. මෙහෙම එක්කන් ගියාට පස්සේ කුමරිය දිගටම කියවන්න ගන්නවා. අද තමයි මං ඔයාලට කියපු දේ කරන්න හොඳම වෙලාව හොඳම දවස කියලා. ඉතින් මෙහෙම කියද්දි චෙන්නන් කුමරියේ කටට ටොපියක් දාලා කියනවා මේක කන්න වැඩි හිතන්න එපා කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා අර රාජධානියට එනවා පෙන්නපු වෙස් මුණක් දාගන්න මිනිස්සු ඉන්නවා. ඉතින් එතකොට චෙන්නන්නේ මිනිස්සු දිහා බලලා කියනවා හැම රාජධානියකින්ම අමුත්තු ඇවිල්ලා ඒත් මේ අමුත්තු දෙන්න හරිම අමුතුයිනේ කියලා. එතකොට කුමරිය කියනවා ඔව් එයාලා එහෙම තමයි එයාලා ගැන වැඩි හිතන්න එපා කියලා. එතකොට චෙන්නන් එතන ඉන්න කෙට්ටු මිනිස්සයා දිහා බලලා කියනවා මේ කෙට්ටු මිනිස්සයව ඔයාට දැකලා තියෙනවා කියලා පුරුදුයිද කියලා. එතකොට කුමරිය කියනවා නෑ එහෙම නැහැ කියලා. ඊට පස්සේ කුමරිය අහනවා ඇයි ඔයා එහෙම ඇහුවේ කියලා. එතකොට චෙන්නන් කියනවා නෑ මුකුත් නැහැ කියලා. ඊට පස්සේ උත්සවේ පටන් ගන්නවා. ඉතින් මෙතනදි කුමරිය සැලසුම් කරලා තියෙන්නේ චෙන්නන් ලව විවාහ යෝජනාව රජතුමාට ඉදිරිපත් කරන්න. ඒ වුණාට කුමරිය චෙන්නන්ට ඒක කියන්න කියලා කොච්චර කිව්වත් චෙන්නන් ඒක කරන්නේ නැහැ. ඉතින් එතකොටම ලින්ගේ තාත්තා ඒ විවාහ යෝජනාව ඉදිරිපත් කරනවා. එතකොට කුමරියගේ සහෝදරිය කියනවා ඒ වගේ දෙයකට මේක හොඳ වෙලාව නෙවෙයි අද අධිරාජ්‍යගේ උපන්දිනේ කියලා. ඒ වුණාට ලින්ගේ තාත්තා කියනවා අද තමයි ඒක කරන්න හොඳම දවස. මෙතන ගොඩක් සාක්ෂිකාරියොත් ඉන්නවනේ කියලා. ඉතින් මෙහෙම කියද්දි කුමරියට ගොඩක් තරහ ගිහින් එයා මේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා කියනවා. එතකොට වටේ ඉන්න අය අහනවා ඇයි කුමරිය එහෙම කියන්නේ කියලා. එතකොට කියනවා අපි දෙන්න කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොට ලින්ගේ තාත්තා කියනවා කාන්තාවකට බෑ ඒක තීරණය කරන්න විවාහයෙන් පස්සේ හැමදේම හොඳින් වෙයි කියලා. කියනවා ඒක කොහෙත්ම වෙන්නේ නැහැ මම මේ විවාහයට කැමති නැහැ කියලා. ඉතින් එතකොටම අර වෙස්මුණක් දාගෙන හිටපු කෙට්ටු මිනිස්සයා නැගිටලා කියනවා මේ අධිරාජ්‍යයේ කුමරිය හරිම අහංකාරයි මිනිස්සු ඒ ගැන මොනවා හිතයිද කියලා. එහෙම කියලා මේ මිනිස්සයා ගොඩක් අපහාස වෙන විදිහට කතා කරනවා. මේ මිනිස්සයා මෙහෙම අපහාස කරද්දී චෙන්නන් නැගිටලා අහනවා අපේ රාජ්‍යයේ නොවන මිනිස්සෙකුට කොහොමද මේ විදිහට විවාහයක් ගැන එඩිතරව කතා කරන්න අයිතිය තියෙන්නේ කොහොමද කුමරියට අපහාස කරන්න කියලා. ඉතින් එතකොට මේ මිනිස්සයා චෙන්නන්ට කියනවා ඒක වැරදිකට මේ විදිහට කෑ ගහන්න ඕනේ නැහැ. අපි රාජ්‍ය ගැන හිතලයි කතා කරේ කියලා. එතකොට චෙන්නන් කියනවා ඔයාට මොකද්ද තියෙන අයිතිය අපේ රාජ්‍ය ගැන කතා කරන්න කියලා. ඉතින් මෙහෙම චෙන්නන් මේ මිනිස්සයාව කතාවෙන් පරාද කරනවා. ඉතින් එතකොට මේ මිනිස්සයා ගොඩක් බයයි රජතුමා ඉස්සරහා දන ගහලා සමාව ඉල්ලද්දි එයත් එක්ක ඇවිත් හිටපු අනිත් දූතයා නැකිරලා කියනවා අපේ දූතයා කරපු වැරද්දට සමා වෙන්න. ඒ වුණාට අපේ රාජ්‍යයේ රජතුමා ඔබතුමාට තෑග්ගක් ලැහැත්ති කරලා තියෙනවා. ඒක තමයි
එක තරඟයක්. ඒ තරඟයේදී අපි ඔබතුමාව තරග කරලා සතුටු කරන්න හදනවා කියලා. ඉතින් ඒකට ඔබතුමාගේ පරාජිතානයේ මිනිස්සුත් තරග කරන්න ඕනේ කියලා ඒ දූතයා කියනවා. පස්සේ රජතුමත් ඒකට එකඟ වෙනවා. ඉතින් කුමරියයි කුමරියගේ සහෝදරියයි තරග කරන්න කට්ටිය ගැන කතා කරනකොට කුමරියගේ සහෝදරිය කියනවා මේක අපිට ගොඩක් අමාරු වෙයි. මොකද අපිට මකුරු පාලනය කරන අය නැහැනේ කියලා. හිටියෙත් ලින් විතරයි කියලා. එතකොට ලින් ඉදිරිපත් වෙලා කියනවා මට තාම තරග කරන්න පුළුවන් කියලා. එතකොට කුමරියගේ සහෝදරිය කියනවා ඒත් ඔයාගේ මකර නැති වුණානේ කියලා. එතකොට ලින් කියනවා අපිට අලුත් මකරෙක් හොයාගන්න එක අමාරු වැඩක් නෙවෙයි මට අලුත් මකරෙක් ඉන්නවා කියලා. එතකොට කුමරියගේ සහෝදරිය කියනවා ඔයා තමයි අපේ බලාපොරොත්තුව කියලා. ඉතින් ඊට පස්සේ කුමරියගේ සහෝදරිය චෙන්නන් දිහා බැලුවා. චෙන්නන් ගණන් ගන්න නැතුව ඉන්නවා. ඉතින් එතකොටම කුමරියගේ සේවකයෝ දෙන්නත් තරග කරන්න ඉදිරිපත් වෙනවා. ඉතින් කුමරියගේ සහෝදරිය චෙන්නන් ළඟට ගිහින් අහනවා ඔයා තරග කරන්න ඕනේ අපි හූවිදුන්න ගේන්න කට්ටියක් යවුවා කියලා. එතකොට චෙන්නන් කියනවා මට ඒකට තරග කරන්න බෑ කියලා. එතකොට කුමරිය අහනවා ඔයා විකාර කරන්නද හදන්නේ? ඔයා තරග කරන්න ඕනේ කියලා. ඉතින් චෙන්නන් හරි මම තරග කරන්නම් කියලා ඒකට කැමති වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා තරඟේ පටන් ගන්නවා. මුලින්ම තරඟ කරන්නේ කුමරියගේ සේවකයා වෙච්ච අර මහත මිනිස්සයා. මෙයත් එක්ක තරඟ කරන්න එන්නේ මකරු පාලනය කරන ගෑනු ළමයෙක් කියලා අපිට පෙන්නනවා. ඉතින් තරඟ කරන ඒ රාජ්‍යයේ අනිත් තරඟකාරයෝ මෙයාට අපහාස කරනවා කියලත් අපිට පෙන්නනවා. ඉතින් කොච්චර හොඳට මුලින් තරඟේ ගියත් අන්තිමට මෙයා පරදිනවා. ඉතින් එතකොට ඒ මිනිස්සුන්ගේ අපහාස කිරිල්ල තවත් වැඩි වෙනවා. ඊට පස්සේ ලින් තරඟ කරන්න යනවා. ඉතින් කුමරියත් කියනවා අපේ රාජ්‍යයේ ගෞරවය තියෙන්නේ ඔයාගේ අතේ කියලා. ඉතින් එතකොටම එක ආරක්ෂකයෙක් ඇවිල්ලා කුමරියගේ සහෝදරියට කියනවා හදිස්සියක් තියෙනවා කරුණාකරලා මාත් එක්ක එන්න කියලා. ඊට පස්සේ අපිට තරඟේ පෙන්නනවා. ඉතින් තරඟෙන් ලින් පරාද වෙනවා. මොකද ඒ මකරට අමුතු දෙයක් වෙනවා කියලත් අපිට පෙන්නනවා. ඒ මකරා ලින්ගේ පාලනයෙන් නැති වෙනවා කියලත් අපිට කතාවේදී පෙන්නනවා. තරඟෙට ගියපු හැමෝම පරදින හින්දා හැමෝගම බලාපොරොත්තු බිඳ වැටෙනවා. ඉතින් එතකොට චෙන්නන් එයා තරඟ කරන්නම් කියලා ඉදිරිපත් වෙනවා. ඉතින් එතකොට කුමරියගේ සහෝදරිය ඇවිල්ලා චෙන්නන්ට කියනවා හූවි දුන්න නැති වෙලා කියලා. ඉතින් ඒ චෙන්නන් කියනවා ඒකට කමක් නැහැ හූවි දුන්න ඕනේ නැහැ මම තරඟ කරන්නම් කියලා. ඉතින් මෙහෙම කියලා චෙන්නන් ඉන්න තැනින් බිමට පැනලා තරඟෙට යන්න කියලා හදද්දි එතන උස දැකලා චෙන්නන් බය වෙලා පඩිපෙළ බැහැලා පහලට යනවා. ඉතින් ඊට පස්සේ චෙන්නන් තරඟ කරන්න හදනකොට ඒ ගෑනු ළමයා චෙන්නන්ට විහිළු කරනවා. හැබැයි චෙන්නන් එයාගේ ශක්තිය පෙන්නපුවාම හැමෝම පුදුම වෙනවා. මොකද එයාගේ ශක්තිය 3 වෙනි මට්ටමට ඇවිත් කියලා. ඉතින් චෙන්නන් ලේසියෙන්ම ඒ ගෑනු ළමයාව පරද්දනවා. එතකොට රජතුමා අහනවා චෙන්නන්ට මොනවද ඕනේ කියලා. ඉතින් එතකොට චෙන්නන් කියනවා කුමරියගේ සහෝදරිය එයාට පොරොන්දු වුණා කියලා. රජතුමා එයා ඉල්ලන එක ඉල්ලීමක් දෙනවා කියලා. ඉතින් එතකොට රජතුමා ඒ මොකද්ද කියලා අහනකොට අර එහා පැත්තෙන් ආපු වෙස් මුණක් දාගෙන ඉන්න ඒ දූතයා කියනවා ඒ තරඟේ පිළිගන්න බෑ. මොකද අර ගෑනු ළමයා ගොඩක් මහන්සි වුණා. මොකද එයා එක දිගට තරඟ දෙකක් දින්නනේ කියලා. ඉතින් එතකොට චෙන්නන් කියනවා හරි එහෙනම් සාධාරණ විදිය මොකද්ද කියලා. ඉතින් එතකොට කියනවා ඔයා අනිත් දෙන්නත් එක්ක තරඟ කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට චෙන්නන් කියනවා නැහැ මම 3 දෙනා එක්කම එකපාර තරඟ කරන්නම් කියලා. මෙහෙම කියද්දි රජතුමා කියනවා හරි ඔයා ඒ 3 දෙනාවම පැරැද්දුවොත් මං එයා ඉල්ලන ඕන දෙයක් දෙනවා කියලා. ඉතින් එතකොට චෙන්නන් කියනවා මම ඉල්ලන්නේ වෙන මුකුත් නෙවෙයි කුමරියට එයා කැමති කෙනාව විවාහ කරගන්න දෙන්න. එයාගේ විවාහය ගැන කුමරියම තීරණය ගනී කියලා. ඉතින් රජතුමා ඒකට එකඟ වෙනවා. ඉතින් ඊට පස්සේ චෙන්නන් තරඟ කරන්න යනකොට එහා පැත්තෙන් ගෙන්නන මකරා ගොඩක් බලවත් මකරෙක් කියලා හැමෝම පුදුම වෙනවා. ඒම හැමෝම බය වෙනවා. ඉතින් කුමරිය චෙන්නන්ගෙන් අහනවා ඔයාට මේක කරන්න පුළුවන්ද? ඔයාගේ ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන් කියලා. එතකොට චෙන්නන් කියනවා මට මේක කරන්න පුළුවන් කියලා.
ඉතින් මේ තරඟේ පටන් ගන්නවත් එක්කම අපි අදට මේ කොටස මෙතනින් නවත්තනවා. ඉතින් අපිට තව ගේන්න තියෙන්නේ එකම එක කොටසයි. මේකේ පළවෙනි සීසන් එක ඉවර වෙන්න. ඉතින් අපි ඒ කොටසින් ඉක්මනටම හම්බ වෙමු.